මට හම්බුණා පට්ටම කැත ඔලිම්පියාඩ් ගානක්. ඉතින් මේක 10 11 උන්ට පට්ට වැදගත්. ඒකට හේතුව තමයි බීජ ගණිතයේ තියෙන සුපිරි ආතල්ලේ කරන් තමයි මේක හදන්න තියෙන්නේ. මේක නෝමල් හදන්න ගියොත් එහෙම මේක එහෙන සීන්තියක් කරන් තියෙනවා බීජ ගණිතයෙන්. මේ පට්ට කැත ගාන ලස්සන පාරක ගිහිල්ලා ලස්සන උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ සින්කෝන් එක කරන්නේ කියලා. මම කරන්නේ බං 20යි 26ට x කියලා දාගන්නවා. හරිද? ඔන්න x කියලා දාගන්නවා. මේක බැලු බැලමටම තේරෙනවා මේ අවුරුදු වලට ලින්ක් වෙන්න දීලා තියෙන මේක මේ අවුරුද්ද ඊට පස්සේ මේක කලින් අවුරුද්ද මේක ලබන අවුරුද්ද අපිට ඒ සීන් අදාළම නැහැ කොහොම හරි අපි ලස්සන්ට මේකේ උත්තරේට යමු මේක බලහන් මම දැන් 20 x කියලා ගත්තොත් මට මෙතනට x මම දානවා එතකොට x වර්ග ධන 1 කියලා එනවා හරිද එළගිරි එහෙනම් දැන් මට 20 25ට ගන්න පුළුවන් බං මෙන්න මේ 20 26න් එකක් අඩු කරොත් මේ 20 25 එන්නේ එහෙනම් මට මෙතනට දාන්න පුළුවන් x අඩු කිරීම 1 ඒකේ වර්ගය කියලා දාන්න පුළුවන් 20 25 වර්ගය වෙනුවට. එහෙනම් මං එළගිරි වගේ මට 20 27ට දාන්න පුළුවන් x ධන 1 ඒකේ වර්ගය කියලා දාන්න පුළුවන්. හරිද? ඔන්න පොඩි ආදේශයක් කරලා තියෙන්නේ. දැන් බලමු. මේක මෙහෙම්මම ලියනවා බං. හරිද? ඔන්න ලිව්වා. එළගිරි වගේ. දැන් බලහන් 10 වසරේ උන්ට තියෙනවා වර්ගායිතයක් සුළු කරන කෙටි ක්‍රමයක්. මම මෙතනදී ඒ ක්‍රමය පාවිච්චි කරනවා. මේක වර්ගායිතයක් බං. කොහොමද වර්ගායිතයක් සුළු කරන කෙටි ක්‍රමය බලහන්. මේක මුල් පදේ නම් මේක පසු පදේ නම් මුල් පදේ වර්ගය x වල වර්ගය x වර්ගය වර්ගායිතයේ දෙවෙනි කෑල්ල ගන්න බං මුල් පදේ අග පදයෙන් වැඩි කරනවා එතකොට x ඍණ එකෙන් වැඩි කරාම ඍණ x ඊට පස්සේ එකෙන් දෙගුණේ ගන්නවා ඒ කියන්නේ ඍණ 2x එළකිරි ඒ අවසාන පියවර තමයි වර්ගායිතය සුළු කරන අග පදේ වර්ගය ඍණ එකේ වර්ගය ධන 1යි දැන් එළකිරි වගේ මේකටත් ඒ විදිහටම බං වර්ගායිතය ගත්තා නම් හරි මුල් පදේ වර්ගය x වර්ග ඊළඟට දෙවනි පදේ ගන්න මුල් පදේ අග පදයෙන් ගුණ කරනවා x ඒකේ දෙගුණය 2x එළකිරි ඊළඟට අග පදේ වර්ගය ධන 1 වර්ගය ධන 1යි එළකිරි දැම්මා දැන් ඔන්න බලහන් සුපිරිම සීන් එක ඍණ 2x ධන 2x කැපිලා යනවා හරි දැන් බලමු මෙතන තියෙනවා x වර්ග ධන 1 උඩ දැන් තමයි මේකේ ලස්සනම සීන් එක යන්නේ x වර්ගයට x වර්ග එකතු කරාම x වර්ගයව 2යි කියන්නේ 2x වර්ග ඊළඟට මං 1යි 1යි විතරයි ඉතුරු වෙලා තියෙන එකතු කරන්න ඒක එකතු කරාම 2යි එළ ඔන්න බලහන් අන්තිමට වෙන ලස්සන සීන් එක මට පේනවා මේක පොදු සාධකයක් විදිහට දෙක එළියට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න දෙක එළියට ගත්තා. දෙක එළියට ගත්තාම ඇතුලේ x වර්ග ධන 1 ඉතුරු වෙනවා. දැන් බලහන් ලස්සනම සීන් එක තමයි මෙන්න මේ දෙක එක සමාන දෙක කැපිලා යනවා. හරිද? බලහන් අන්තිම උත්තරේ භාගයයි. ඔන්න එළකිරි වගේ උත්තරේ දැම්මා. මං කිව්වා ලස්සන පාරක් සහ ලස්සන උත්තරයක් මේ පට්ටම කැත ගන්නට තියෙන්නේ. එහෙනම් තවත් මේ වගේ ලස්සන ගානකින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.